ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිල්නුච්චි ප්‍රදේශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වේ. ජාතික අලුත් අවුරුද්ද නිමිත්තෙන් රණවිරුවන්ට ජාතිය ප්‍රණාමය පළ කිරීම මෙම චාරිකාවේ අරමුණයි. රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද චාරිකාවට එක්ව සිටී. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා. එහි සිටින රූපවාහිනී සමන් කුමාර රාම එක්කම. රාම ජනාධිපතිවරයෙක් කිල්නුච්චියේ චාරිකාවක නිරත වුණු ප්‍රථම අවස්ථාව තමයි මේ. LTTE ග්‍රහණයේ දශක 3ක් තිස්සේ පැවති ප්‍රදේශය යුද හමුදාව මුළුමනින්ම මුදා ගැනීමෙන් පසුව එම කර්තව්‍යයේ නිරත වුණු විරෝධාර රණවිරුවන්ට ජාතිය ප්‍රණාමය දැක්වීම ජනාධිපතිතුමාගේ අද චාරිකාවේ ආරම්භ වුණා. යුද හමුදාපතිතුමන්, නාවික හමුදාපතිතුමන්, ගුවන් හමුදාපතිතුමන්, පොලිස්පතිතුමන්, ආරක්ෂක ලේකම්තුමන්, ජනාධිපති ලේකම්තුමන් ඇතුළු සියලුම ආරක්ෂක ප්‍රධානීන් හා රාජ්‍යතාන්ත්‍රික ප්‍රධානීන් අද මෙම චාරිකාවට එක්වීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක්. ජනාධිපතිතුමන් අද පෙරවරු 10ට පමණ කිල්නොච්චි රෝහලට පැමිණියා. කිල්නොච්චි රෝහල මේ වන විට 571 වන බලසේනා මූලස්ථානය පිහිටුවා තිබෙන ස්ථානයයි. එහිදී ජනාධිපතිතුමන් පිළිගනු ලැබුවේ යුද හමුදාපතිතුමන් සහ 57 හා 58 සේනාංකාධිපතිවරුන්. ඉන්පසුව ජනාධිපතිතුමන් 571 වන බලසේනා මූලස්ථානයේදී කිල්නොච්චි රෝහල් පරිශ්‍රයේදී මෙතෙක් පැමිණි ගමන 57 වන සේනාංකය වවුනියාවේ සිට මඩු, පාලම්පිද්දි, පෙරියමඩු, මල්ලාවි, තුනුක්කාවි, කිල්නොච්චි දක්වා පැමිණි ගමන පැහැදිලි කරනු ලැබුවා. 57 වන සේනාංකාධිපති මෙජර් ජෙනරාල් ජගත් දැස් මහතා, ඉන්පසුව 57 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතා මන්නාරම මාන්තායි සිට වෙඩිතල්තිව්, ආන්දන්කුලම්, වෙල්ලන්කුලම්, පූනරීන්, පරන්තන්, කිල්නොච්චි, අලිමංකඩ, විෂමඩු, ධර්මපුරම්, ඉන්පසුව අද ඔවුන් පුදුමාතලන් යුද මුක්ත කලාපය දක්වා පුදුකුඩිරිප්පු සටන දක්වා පැමිණි ගමන් මඟ පැහැදිලි කරනු ලැබුවා. ඒ වගේම මෙහිදී යුද හමුදාව ඉදිරියේ ඇති ඊළඟ අභියෝගය සාමාන්‍ය ජනතාව හැකි ඉක්මනින් මුදා ගැනීමේ ක්‍රියාන්විතයේ තත්ත්වයද මේදී ආරක්ෂක ප්‍රධානීන් ජනාධිපතිතුමාට පැහැදිලි කළා. කෙසේ හෝ ඉක්මනින් සිවිල් ජනතාවට හානියක් නොවන ලෙස එම ප්‍රදේශයත් මුදා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා මේදී ආරක්ෂක ප්‍රධානීන්ගෙන් 58 වන සේනාංකාධිපතිතුමාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියා. එහිදී සැලැස්මක් අනුව ඉදිරි දින කිහිපය තුළදී ඒ කාර්යය ඉටු කරන බවට ඔවුන් ජනාධිපතිතුමා හමුවේ ප්‍රතිඥා දුන්නා. ඉන්පසුව තමයි ජනාධිපතිතුමන් මෙම සේනාංකවල රණවිරුවන් සමග අවුරුදු මේසය විවෘත කරනු ලැබුවේ. සාම්ප්‍රදායික අවුරුදු රස කැවිලි වලින් පිරුණු අවුරුදු මේසය විවෘත කරමින් පොල්තෙල් පහන් දල්වා ජනාධිපතිතුමන් රණවිරුවන් සමග එකට කිරිබත් අනුභව කරමින් අලුත් අවුරුදු ප්‍රීතිය සැමරීමෙන් පසුව සියලුම රණවිරුවන්ට ජනාධිපතිතුමා ජාතියේ ප්‍රණාමය පුද කරනු ලැබුවා. ඔවුන් සිදු කළ කැපවීම, ඒ වගේම තුවාල ලැබූ සහ මේ සටනේදී දීපිදු රණවිරුවන් ජාතියේ වීරුවන් බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. ඒ වගේම මෙලට රණවිරුවන් සිදු කළ කාර්ය ත්‍රස්තග්‍රහණයේ දුක් විඳි ජනතාව අපේම ජන කොටසක් මුදා ගැනීමට කළපු දැවැන්ත සත්කාරයක් බවත් ලෝම අද ඒ දෙස ප්‍රශංසා මුඛයෙන් කතා කරන බවත් ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. ඉන් අනතුරුව පුදුකුඩිරුපු අවසන් සටනේදී යුද හමුදාව අත්පත් කරගත් දැවැන්ත අවි ආයුධ තොගය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. යුද ටැංකිය, ඒ වගේම මිලිමීටර් 130 122 කාලතුවක්කු, ඒ වගේම ගුවන්නාශක බර අවි, ඉතාම විස්මයජනක අවි තොගයක් මේදී යුද හමුදාව ප්‍රදර්ශනය කරනු ලැබුවා ජනාධිපතිතුමන්ට. ලෝකයේ වැඩිම ආයුධ ශක්තියක් තිබුණු සංවිධානයක් මෙතරම් නිර්භීත ලෙස පරාජයට පත් කිරීමට හැකියාව ලැබීම ගැන ජනාධිපතිතුමා ප්‍රශංසාව හමුදා සොල්දාදුවන්ට පළ කරනු ලැබුවා. ඉන්පසුව ජනාධිපතිතුමන් කිල්නොච්චි ප්‍රධානතම LTTE මරමස්ථාන වෙත පැවිදි ස්ථාන වෙත ගමන් කරනු ලැබුවා. සාමකාර්යාලය ලෙස ඕන් පවත්වාගෙන ගිය ස්ථානයට, ඒ වගේම ප්‍රභාකරන් රැඳී සිටි නිවස, ඒ වගේම රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා පිළිගැනීමේ ශාලාවක් පවත්වාගෙන ගිය ස්ථානයට මේ ස්ථාන ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඒ වගේම සාමාන්‍ය සොල්දාදුවන් මග දෙපස නතර වී ජනාධිපතිතුමන් ඔවුන්ගේ සැප දුක් විමසමින් ඔවුන්ට අවශ්‍යතාවන්, ඒ වගේම ඉදිරියේදී ඔවුන්ට ලබා දිය යුතු තවදුරටත් වැඩි කළ යුතු පහසුකම් මේ පිළිබඳවත් ජනාධිපතිතුමා අද සොයා බැලුවා. මේ චාරිකාව මුළු රණබිම තුලම නව ප්‍රබෝධයක් වගේම රාජ්‍ය නායකයා සහ සේනාධිනායකයා ලෙස අද ජනාධිපතිතුමන් ඉතිහාසයේ ප්‍රථම වතාවට කිල්නොච්චි සහ වන්නි ප්‍රදේශයට පැමිණීම ඉතාමත්ම ප්‍රශංසනීය කාර්යයක් ලෙස රණවිරුවන් ප්‍රකාශ කරනු ලැබුවා. ඔවුන්ගේ ප්‍රීතිය අප සමග සඳහන් කළා. කෙසේ නමුත් මේ ප්‍රමෝදයත් එක්කම රණවිරුවන් තවත් ධෛර්යමත් වී තිබෙනවා.
ඉදිරියට තිබෙන ප්‍රධාන අභියෝගය ජය ගැනීම සඳහා අපට හැකියාව තිබෙනවා මෙහි දර්ශන සහ රූපරාමු අද රාත්‍රී 8 ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට ගෙන එන්නට.